වෙනසසෙලා පිටිපස්සට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. අද වෙසක් පොය දවස. ඉතින් අපි අද හවස් වරුවේ කොහොමද ගෙවන්නේ කියලා ඔයාලට ෂෙයා කරගන්න තමයි හිතුවේ. අපි යනවා මේ මුලින්ම මේ ග්‍රේට් කේක් ෂොප් එකකට. අපි බලමු මුලින්ම කේක් ෂොප් එකට ගිහිල්ලා. කරාම shopping mall එක ඇතුලේ හැම shop එකක්ම වගේ මේ වෙලාව පහළ තියෙන්නේ. දැන් වෙලාව 7 විතර වගේ ඇති. ඒ නිසා හැම shop එකක්ම වහලා. ඉතින් අපි ගියා Woolworth එකට. අපේ වගේ තමයි. ඒක ගලව ගන්න.
අපි ඉතින් කෝල්ස් එකයි වූල්වර්ත් එකයි දෙකෙන්ම බඩු ගන්නවනේ. ඉතින් ඔය එළවලු වගේ දේවල් කොළ වර්ග විශේෂම කොළ වර්ග මට තේරෙන විදියට මේ කෝල්ස් එකයි වූල්වර්ත් එකයි කම්පෙයාර් කරද්දී මාරම ෆ්‍රෙෂ් වූල්වර්ත් එකේ එළවලු සහ මේ කොළ වර්ග මාරම ෆ්‍රෙෂ්. හරියට නිකන් දැන් කඩලා වගේ. අපි ගත්ත ග්‍රේප්ස්. ගලවන්නද? මම හිතන්නේ මේකේ මෙහෙම නාවනවා ඇති නේද අංකල්? උණ ගහේ ඒ නට් එක එහෙමම අරගෙන එතනින් කපලා මෙහෙම වතුරා ගන්න මෙහෙම නාවනවා. අපි නම් කරන්නේ නෑ නේද අංකල්? අපි මේ කියන්නේ අපේ බුදු වියට්නාම් ඉන්නේ නැතන සිල්මාන් කෙනෙක් ඉන්නවනේ අර පුටියේ ඉන්නවා වියට්නාම් එකේ සිල්මාන් කෙනෙක් එයාලගේ වැඩ තමයි නේද මේ තේවා නෑ මේ වෙත්ත වගේ නෑ ඇත්තේ වංකෝ පැටි මේ වියට්නාම් මේ මිකින් ගරන් නාවනවල සිල්මානියගේ මේ පන්සලේ ධර්මශාලාව මමත් පළවෙනි වතාවට තමයි ගියේ. කලින් අංකල් කිව්වා වගේ මේ වියට්නාම් භික්ෂුණී වහන්සේ කෙනෙක්, මෙහෙණින් වහන්සේ කෙනෙක් බුදුන් වහන්සේට පිළිවෙත් සහ වන්දනා කරන විදිය තමයි මේ තියෙන්නේ. මම මේක වීඩියෝ එකකුත් ගත්තා ඔයාලට. Jodipana, come here. Don't touch. සමාවන්න සාදු. මගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතකම් පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. Bye. මම